අන්තිම නීච තුච්ච කාලකන්ණි කලාවිහීනේ පිලස්තීන්නේ බීමත් වුණු වහාම යම් ආකාරයක කලාකාරයෙක් බවට පත් වෙනවා. ඔහුගේ පරිකල්පනය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔහුගේ කාමරේ නැතිනම් ඔහුගේ ප්‍රියතම තැබෑරුමේ වටබිත්ති කඩාගෙන වැටෙනවා වගේ ඔහුට දැනෙනවා. හතරවෙනි බිත්තිය කඩාගෙන වැටෙනවා. ඔහුට ප්‍රේක්ෂක පිරිසක් ලැබෙනවා. ඔහු රංගපෑම ඉදිරිපත් කරන්න පටන් ගන්නවා. සුළු මුලාදෑනියා ඉහළ නිලධාරියා මේ සියලු දෙනාම නොතකා හරිනවා. ඔහු විප්ලවකාරී බලපෑමක් බවට පත් වෙනවා. ඔහු දසපනත විහිළුවට ලක් කරනවා. ඔහු නම්බුකාරකමේ පස්සපැත්ත කොනිත්තනවා. ඔහු දර්ශනවාදීව මත පළ කරනවා. ඔහු හඬා වැටෙන්න උනත් ඉඩ තියෙනවා. යුක්ති සාධාරණය ගැන ඔහු තුල පවතින හැඟීම නිතරම උඩගු කමින් නිදිමිනවා. තමන්ට අදාළ නොවන දේවල් ගැන ඔහු කෝපයට පත් වෙන්න උනත් පුළුවන්. යම්කිසි ක්‍රියාපිළිවෙලක වින්දිතයෙක් හැටියට ඔහු හාස්‍ය ජනක ස්වභාවයකට පත් කරවනු ලබනවා. මේ විදියට ඔහුගේ දෙපා ඔහුට පිහිට වෙන තාක් ඒ තත්ත්වයට ඉහළින් නැගී සිටින්නට ඔහු උත්සාහ කරනවා. වෙනත් වචන වලින් කියනවා නම් ඔහු හැම ආකාරයකින්ම වඩාත් මානුෂීය ස්වභාවයට පත් වෙනවා.